hi! Welcome to my YouTube channel. අද vlog එකෙන් මම ගෙනාවේ අපේ අම්මගේ birthday surprise එක. අපේ check-in එක තිබ්බේ 2ට. අපි ගෙදරින් යද්දිම 3:00ට විතර ඇති. 3:00ට තමයි අපි hotel එකට ගියේ. hotel එක මොකද්ද කියලා කිව්වේ නෑනේ. Winrich Lake Resort පිළියන්දල. ඉතින් අපි hotel එකට ආවා. පොද වැස්සක් තමයි ඉතින් මේ වෙලාවේ යන්නේ. කායක කාපාක එකේ දාලා අපි තෙමි තමයි ඉතින් ගියේ. ගිහිල්ලා ඉවර වෙලා තමයි කායක අරන් ඇවිල්ලා අපේ බෑග්ස් ටික ගත්තේ. දැන් ඔයාලට කියන්න මේ වෙලාවේ මාරම සීතලක් තිබ්බේ 4:00ට 5ට විතර ඇති. මේ ඔයාලට පේන්නේ හොටෙල් එකේ තියෙන ලොබි ඒරියා එක. මේ ඉන්නේ මං. හායි. මාව දාලා එයාලා රූම්ස් වලට ගිහිල්ලා ඉවරයි. බලන්නකෝ ඉතින්. මම හිතුවා තර්ඩ් ෆ්ලෝර් එකට ගිහිල්ලා උඩ view එක බලලා එනවා කියලා. ඉතින් අපි දෙන්න හිටියේ එක රූම් එකක. මායි අපේ නංගී ඉතින් රූම් ටූර් එකක් යමු. ඕක නම් ඉතින් නිකන් ගත් එකක් ටිකක් බලන්නකෝ ඉතින්. හරිම ෆනි. vlogs කරන්න ගත්ත මුල්ම හේතුව තමයි මට ඕනුනේ යන එන තැන් වීඩියෝස් කරලා vlog එකක් විදියට මට කවදාරි දවසට එක දිගට බලන්න පුළුවන්. පර්සනලි මාරම කැමති මෙමරිස් හදාගන්න. මම ඔයාලා අපි ඔක්කොම එහෙම තමයි. ඉතින් ඒ මෙමරිස් වලට අලුත් දෙයක් එකතු කරලා ලස්සන වීඩියෝ එකක් බලන්න මම මාරම කැමතියි. හේ රූම් ටූර් එක කියලා ඉතින් මම පොඩ්ඩක් එක ඒවා කියෙව්වා. ඇත්තම ඉතින් ඒක ඇත්තක්නේ. ඔක තමයි රූම් ටූර් එක. රූම් එකෙන් එළියේ මෙන්න මේ විදිහේ view එකක් තමයි පේන්නේ. අපි ගත්තේ view එක තියෙන පැත්ත. අපේ අම්මලා ගත්ත රූම් එකට නම් view එක ලකුවට පේන්නේ නෑ. ඒ කියන්නේ කාර් පාක් එක තමයි හරියට පේන්නේ. අපි pool එකට නම් බයිනවා කියලා හිතාගත්තේ නෑ. මොකද පුදුම සීතලක් තිබ්බේ. ඒ කියන්නේ නිකන් කොළඹ නෙමෙයි වගේ හිතුණා. ඒ තරම් සීතලයි. දැන් තියෙන ලොකුම වැඩේ තමයි කේක් එක කපන එක. ඔන්න ඉතින් බර්ත්ඩේ එක කේක් එක අරගෙන සිනහ මුසු මුනෙන් පැමිණෙනවා. කොහේ ගියත් කාගෙත් ෆොටෝස් ගහන්නේ මමනේ. ඉතින් මං මෙයාලගෙත් ෆොටෝස් ගහන්න වැරද්දුවේ නැහැ. ෆොටෝස් ගහන වැඩේ මං තමයි ඉතින් කරන්නේ. බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක ගැන කිව්වොත් අම්ම දැනගෙන හිටියේ නෑ බර්ත්ඩේ එක ගැන. හැබැයි එයා දැනගෙන හිටියේ අපි මොන හරි කරයි කියලා. ඉතින් එයාට හරිම සතුටුයි. ඒ වගේම තමයි අපිටත් ගොඩක් සතුටුයි. ඉතින් මම මේ කරන්නේ මං ආසම වැඩක්. ෆයිනලි දැන් තියෙන්නේ කේක් කවන වැඩේ. අපේ අම්මගේ කේක් එක හැදුවේ අම්මගේ යාළුවෙක්. එතන නම් වෙන්නේ ලොකු සාකච්ඡාවක් කේක් එක ගැන. රසයි අරකයි මේකයි. ඇත්තටම කිව්වොත් කේක් එක රසට තිබ්බා. thank you ආන්ටි රසට ලස්සන කේක් එක හදලා දුන්නට. කේක් කාලේ ඉවර වෙලා අපි රූම් එකට ඇවිල්ලා ටී එකක් හදාගත්තා. ටී එක බොන ගමන් ඉතින් ඔය නංගි එක්ක කතා කර කර තමයි ඉන්නේ. ඉතින් ඊට පස්සේ අපි පූල් එක පැත්තට ගිහිල්ලා වීඩියෝස් කරලා ෆොටෝස් අරගෙන ලස්සන ලොකේෂන් තියෙන ඒ හොටෙල් එකේ. ඉතින් අපි ඔක්කොම බලලා ලොබි ඒරියා එකේ ටිකක් වාඩි වුණා චුට්ටක් වෙලා කතා කරන්න. ඉතින් අපි කතා කර ඉන්න ගමන් අපේ අම්මා නම් වාඩි වෙලා ඉන්නේ මට ෆොටෝ ගහන්න කියලා. වීඩියෝ කරද්දි හැමතිස්සෙම ෆෝන් එක අතේනේ. ඉතින් අම්මා හිතන්නේ මම හැමතිස්සෙම ෆොටෝස් ගන්න තමයි යන්නේ කියලා.
ඊට පස්සේ අපි ක්‍රූම් එකට ගිහිල්ලා වොෂ් එකක් දාලා චේන්ජ් කරගෙන අපි ගියා ඩිනර් එකට කියලා කිව්වට ඩිනර් එක ගත්තේ 9:00ට විතර වුණා. දැන් නම් වෙලාව 8ට විතර. වෙලා වැඩි මොකද අපි පූල් එක යූස් කරෙත් නැහැ. අපිට කරන්න දෙයක්වත් නැහැ. ඉතින් අපි කරපු දේ හැම කතා කර කර හිටියා. තාම ඩිනර් එක ඇවිත් තිබ්බේ නැහැ. ඩිනර් එක ආවේ 9:00ට. එදා රෑම අපි කරේ ඉතින් කතා කර කර ඉන්න එක තමයි. ඩිනර් එක ගත්තීත් ඉතින් අපි කතා කර කර ඩ්‍රින්ක්ස් ගත්තීත් එහෙම තමයි. වෙන කරන්න දෙයක් ඇත්තටම තිබ්බේ නෑ. මේ වෙලාවෙත් හොඳටම වහිනවා හෙට සීතලයි. කාලා ඉවර වෙලා පිහිටුව ඉක්මනට නිදාගත්තා නම් හොඳයි කියලා. ඉතින් රූම් එකට ආවට පස්සේ තමයි අපේ ඩිසර්ට් ටික ආවේ. ඇත්තටම ඒක අපිට අමතක වුණා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න නිදිය ගත්තා. hello good morning. දැන් ඉතින් next day එක. ඊයේ රෑ අපි කිව්වේ ටී එක 8:00ට විතර ගෙනාව නම් හොඳයි කියලා. මම ඇත්තටම 8:00ට කලින් නැගිටලා ඉතින් මම යාළුවට කෝල් කරලා කිව්වා ටී එක අරන් එන්න කියලා. hi good morning. ඉතින් වොෂ් දාලා තේ බීලා දැන් යන්නේ බ්‍රෙක්ෆාස්ට් එකට. මන්නම් පරක්කුවේ අපි ඔක්කොමලා ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න කලින් අම්මලා පල්ලෙහාට ගිහිල්ලා තිබ්බා ලොකේෂන් බලන්න. මොකද අපි ආවේ හවස් වෙලානේ. ඉතින් අපි ඇත්තටම හරියට දෙයක් දැක්කේ නැහැ. මෙතන ලස්සන වීව් එකක් තියෙනවා වැවත් එක. මේ වෙලාවේ නම් අපිට වැව පැත්තට යන්න බැරි වුණා. මොකද ෆොටෝ ෂූට් එකකට ඇවිල්ලා හිටියා කට්ටියක්. පූල් එකට යනවාද කියලා කල්පනා කර කර ඉතින් ඇත්තටම ලොකු අවුවක් තිබ්බා. ඒත් පූල් එකට යන්න වෙනවා. ඉතින් අපි දෙන්න ඒක ගැන තමයි කතා කර කර ඉන්නේ. උදේ කෑමත් අරගෙන දැන් තියෙන්නේ අපිට ටිකක් රෙස්ට් කරලා නිදිය ගන්න එක. අපේ අම්මයි අප්පච්චිට ටිකක් සනීප මදි. අපි දෙන්නත් ඉතින් රූම් එකට ආව පූල් එකට යන්න ඕනේ දැන්. පූල් එකේ නම් ඇත්තටම වීඩියෝ කරේ නැහැ. මම ෆෝන් එක තියලා තමයි පූල් එකට බැස්සේ. අපි 4 දෙනාම පැය භාගයක් විතර තමයි පූල් එකේ හිටියේ. ඉතින් පූල් එකෙන් පස්සේ අපිට තියෙන ලන්ච් එක අපිට තිබ්බේ බුෆේ එකකින්. හොටෙල් එකේ DJ කෙනෙක් ඇවිත් හිටියා. ඉතින් එයා සින්දු දාලා තියෙනවා. ඉතින් අපි පූල් එකේ dance කරා. රූම් එකට ඇවිල්ලත් අපි ඉතින් dance කරා. සන්ඩේනේ. ඉතින් සන්ඩේ නිසා හොටෙල් එකේ මාර ක්‍රවුඩ් එකක් තමයි හිටියේ. ගායිස් ඔයාලට මොකද හිතෙන්නේ අපේ නංගිගේ ඇක්ෂන් ගැන? මට නම් ඒක පට්ට නයිස්. හෙන කියුට් චිල් ඇක්ෂන් ටිකක් තමයි එයා ඉතින් එතන දාන්නේ. ඔන්න බලන්නකෝ. එතන සෑඩ් මූඩ් එක. ලන්ච් එක රෙඩි වෙන්නේ 12:00ට නිසා අපි දෙන්න ඉතින් පොඩ්ඩක් මේ විදියට හිටියා. එයාලගේ ලන්ච් එක ගැන කියන්න වචන නැහැ. සුපිරි එක. කෑමත් රසයි. එයාලගේ ඩිසර්ට් කවර් එක තමයි මේ තියෙන්නේ. ඒකත් ලස්සනයි රසයි සුපිරි. ඉතින් දැන් අපේ තියෙන්නේ චෙක් අවුට් එක. චෙක් අවුට් වෙලා තමයි අපි වැව පැත්තට ගියේ. එයාලගේ ලස්සන වීව් එකක් තියෙනවා. ඉතින් දැන් අපි ගෙදර යනවා. අද රෑට මායි මගේ ඉස්කෝලේ යාළුවෝයි එකතු වෙනවා ඩිනර් එකට. විදියට අපි ඔක්කොමලා එකතු වෙන්නේ අවුරුදු 2කින් එකමාරකින් විතර. හරිම සතුටින් ගෙවපු හැන්දෑවක් මේක. අපි ඔක්කොමලා එකතු වෙලා කෑවා, බිව්වා, විනෝදුණා, කතා කරා. හරිම සතුටින් අපි හිටියේ. මෙයාලා එක්ක එකතු වුණොත් නම් ඇත්තටම ෆොටෝස් ගන්න වීඩියෝ කරන්න වෙලාවක් නැහැ. චිල් එක විතරයිනේ. ඉතින් මම ෆොටෝස් ටික දාන්නම් අපේ.
බ්ලොග් එක දවස් 2ක බ්ලොග් එකක්. දැන් ඉතින් අපි චිල් එකේ සින්දු කියනවා. හැබැයි චිල් නෑ, මෙතන සෑඩ් මූඩ් ගහලා ඉන්නේ. මොකද පරණ සින්දු කියන්නේ අපි. යාළුවෝ එක්ක ඉද්දී කාලය යනවා තේරෙන්නේවත් නෑ. දැන් වෙලාව 11ට විතර ඇති. මට යාළුවෝ එක්ක ඉන්න කාලේ ඇත්තටම වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් මම සාදරයෙන් පිළිගන්නවා එයාවත්. අපි තවත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. එතකම් පරිස්සමින් ඉන්න. ඔයාලගේ කමෙන්ට්ස් මට අනිවාර්යෙන් දාන්න හරිද? පරිස්සමින් ඉන්න. බයි.